අද අපි මේ වීඩියෝ එකෙන් ඔබ වෙත ගෙන එන්නේ Singer SWM FAR 75PT washing machine එකක් නිසි පරිදි ක්‍රියා කරන ආකාරය පිළිබඳව. මුලින්ම රෙදි සෝදන යන්ත්‍රයේ ආවරණය ඉවත් කර යන්ත්‍රය ඉවතට ගන්න. පසු රෙඩ් කාඩ් එක සවි කරන්න. රෙදි සෝදන යන්ත්‍රයක් තැබීමට ඔබට සුදුසු වියලි සමතලා පොළොවක් සහිත ස්ථානයක් තෝරා ගන්න. ලබා දී ඇති ඉන්ලට් හෝස් එකෙහි එක කෙළවරක් ගාඩන් ටැප් එකටද අනෙක් කෙළවර රෙදි සෝදන යන්ත්‍රයේ ඉන්ලට් වෑල් කොටසට සවි කරන්න. ලබා දී ඇති වතුර ඉවතට යන නලය ඩ්‍රේන් හෝස් එක යන්ත්‍රයේ ජලය ඉවතට එන ස්ථානයේ සිට පොළවට සමාන්තරව උපරිම උස සෙන්ටිමීටර් 6ත් සෙන්ටිමීටර් 7ත් අතර තැබිය යුතුයි. ඔබ තබන ලද ස්ථානයේ රෙදි සෝදන යන්ත්‍රය සෙලවීමකට ලක්වන්නේ නම් පාද මගින් සමබර ලෙස තබා ගැනීම කරගත යුතුයි. මේ සඳහා රෙදි සෝදන යන්ත්‍රයේ ඉදිරිපස දකුණු පාදය සීරු මාරු කිරීම මගින් රෙදි සෝදන යන්ත්‍රය නොසෙල්වන පරිදි තබාගත හැකියි. රෙදි සෝදන යන්ත්‍රය සඳහා විදුලිය ලබා දීමේ සම්මත විදුලි පේනුවකට පමණක් රෙදි සෝදන යන්ත්‍රයේ ප්ලග් එක සවි කරන්න. රෙදි සෝදන යන්ත්‍රයේ ක්‍රියාත්මක කර අවසානයේ වනතෙක් යන්ත්‍රයට ජල සැපයුම් කරාමය ව්‍යවෘතව තැබිය යුතුයි. මෙම රෙදි සෝදන යන්ත්‍රයේ සේදිය හැකි වියලි රෙදිවල බර කිලෝග්‍රෑම් 7.5ක්. ඔබට සේදීමට ඇති රෙදි වර්ගය වෙන් කරගත යුතු අතර ඔබ රෙදිවල ඇති කාසි සාරිකටු පින්න ආදිය ඉවත් කර රෙදි බහාලුමට දැමිය යුතුයි. රෙදි ප්‍රමාණය අනුව ඩිටර්ජන්ට් ලබාදිය යුතු අතර ඔබ පවුඩර් ඩිටර්ජන්ට් භාවිතා කරන්නේ නම් ඩිටර්ජන්ට් බොක්ස් එකෙහි වම් පස කොටසටද ලික්විඩ් ඩිටර්ජන්ට් භාවිතා කරන්නේ නම් ඩිටර්ජන්ට් බොක්ස් එකෙහි දකුණු පස කොටසටද යෙදිය යුතු අතර පළමුව වතුර බහලුම තුළට පැමිණි පසු සියලුම ඩිටර්ජන්ට් යන්ත්‍රයේ බහලුම තුළට පැමිණිය යුතුයි. ඩිටර්ජන්ට් බොක්ස් එක සෑම විටම පිරිසිදු තත්ත්වයෙන් පැවතිය යුතුයි. ප්‍රෝග්‍රෑම් විස්තර රෙදිවල ස්වභාවය අනුව ප්‍රෝග්‍රෑම් තෝරාගත යුතු අතර ඔබ ස්ටෑන්ඩඩ් ප්‍රෝග්‍රෑම් තෝරා ගන්නේ නම් පළමුවෙන්ම යන්ත්‍රය ඔන් කර ඉන් පසු ස්ටාර්ට් බටන් එක මගින් යන්ත්‍රය ස්ටාර්ට් කරගන්න. එහිදී ඔබගේ රෙදි ප්‍රමාණය අනුව වතුර ප්‍රමාණය රෙදි සෝදන යන්ත්‍රය මගින් තෝරා ගන්නා අතර ඩිටර්ජන්ට් මිශ්‍ර ජලය යන්ත්‍රයට පැමිණීමට පටන් ගනී. ඔබ අනෙකුත් ප්‍රෝග්‍රෑම් තෝරා ගන්නේ නම් පළමුව පව ඔන් කරන්න. පසුව ඔබට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එකක් තෝරාගෙන ඉන් පසු රෙදි ප්‍රමාණයට අනුව වෝටර් ලෙවල් බටන් එක මගින් අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දී යන්ත්‍රය ස්ටාර්ට් කරන්න. යන්ත්‍රයේ ආරම්භක අවස්ථාවේ සිට අවසන් අවස්ථාව වනතෙක් රෙදි සෝදන යන්ත්‍රයේ පියන වසා තැබිය යුතුයි. රෙදි සෝදන අවස්ථාවේදී රෙදි සෝදන යන්ත්‍රයේ දොර විවෘත කර නැවත නැවතත් රෙදි ඇතුල් කිරීමෙන් වළකින්න. ඔබ සේදීමට ගන්නා ජලය වැඩිපුර උරා ගන්නා රෙදි සඳහා වෝටර් ලෙවල් තෝරා ගැනීමේදී වැඩි ජල ප්‍රමාණයක් සහිත වෝටර් ලෙවල් අංකයක් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. රෙදි සේදීම අවසන් වී රෙදි බහලුමෙන් රෙදි ගත් පසු මද වේලාවක් රෙදි සෝදන යන්ත්‍රයේ දොර විවෘතව තැබීමට සැලකිලිමත් වන්න. එසේම ලින් ෆිල්ටරයද පිරිසිදු කරන්න. සතියකට වරක් වෝටර් ඉන්ලට් ෆිල්ටරයේ රොඩු ඇද්දැයි පරීක්ෂා කර බලන්න. රෙදි සෝදන යන්ත්‍රයට ප්‍රමාණවත් ජලය සැපයුමක් නොලබනොත් යන්ත්‍රය විසින් E0 එරර් කෝඩ් එකක් ලබා දෙයි. එය දෝෂයක් නොවන අතර වතුර ප්‍රෙෂර් වැඩි කිරීමෙන් හා ඉන්ලට් වෑල්වේ ඇති ෆිල්ටර් පිරිසිදු කිරීමෙන් මෙම දෝෂය නිවැරදි කරගත හැක. ෆිල්ටර් එක පිරිසිදු කිරීමෙන් පසුවද මෙම දෝෂය පවතින්නේ නම් කාර්මිකයෙකු හා සම්බන්ධ වන්න.
ඔබ වැඩි රෙදි ප්‍රමාණයක් හා රෙදි ප්‍රමාණයට අනුව වතුර ප්‍රමාණය ලබාදී නොතිබුණ අවස්ථාවලදී යන්ත්‍රය ස්පින් අවස්ථාවේදී ඔබේ යන්ත්‍රයේ E2 එරර් කෝඩ් එකක් ලබාදීමට පුළුවන්. එහිදී ඔබ කළ යුත්තේ ඔබගේ වැඩි රෙදි ප්‍රමාණය ඉවතට ගැනීම හා පහළුම ඇතුළට රෙදි සමබර ලෙස සකසා යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම. එමගින් එම දෝෂය නිවැරදි කරගත හැකි. ඔබගේ රෙදි සෝදන යන්ත්‍රයේ E3 එරර් කෝඩ් එකක් ලබා දෙන්නේ රෙදි සෝදන යන්ත්‍රයේ පියන නිසියාකාරව වැසී නොමැති බව පෙන්වීමටයි. එවිට ඔබ විසින් කළ යුත්තේ නැවතත් පියන විවෘත කර වැසීමට සැලැස්වීමයි. එවිට එම දෝෂය නිවැරදි විය යුතුයි. එසේ නොවන්නේ නම් කාර්මිකයෙකු සම්බන්ධ කරගන්න. ඔබගේ රෙදි සෝදන යන්ත්‍රයේ E1 එරර් කෝඩ් එකක් ලබා දෙන්නේ නම් ඉන් පැවසෙන්නේ ජලය ඉවතට යන නාලය අවහිර වී ඇති බවයි. මෙම දෝෂයන් නිවැරදි කර ගැනීම සඳහා යන්ත්‍රයේ ජලය ඉවතට යන නලයේ අවහිරතාවය නිවැරදි කර නිසියාකාරව ජලය බැහැරවීමට ඉඩ සැලැස්වීම සිදු කළ යුතුයි. එසේම රෙදි සෝදන යන්ත්‍රයේ ජලය පිටතට යන ස්ථානයේ සිට සෙන්ටිමීටර් 15ක උස ප්‍රමාණයකින් ජලය පිටතට යන නලය සවිකිරීම මගින්ද මෙම දෝෂය ඇති විය හැකියි. එවිට ඔබ කළ යුත්තේ පොළොවට සමාන්තරව සිටිනසේ ජලය පිටතට යන නලය සකසා ගැනීමයි. මෙසේ කිරීමෙන් මෙම දෝෂය නිවැරදි විය යුතුයි. එසේත් නොවන්නේ නම් කාර්මිකයෙකු සම්බන්ධ කරගන්න. මෙම උපදෙස් පිළිපැදීමෙන් යන්ත්‍රයේ ආරක්ෂාව නිරතුරුවම සැලසේ. යන්ත්‍රයේ ආරක්ෂාව නිරතුරුවම ලබා දෙනු ලබයි.